ශ්‍රී ලාංකික තරුණ ප්‍රජාවට ජපානයේ විදුලි කාර්මික ක්ෂේත්‍රයේ රැකිය අවස්ථා රැසක් ලැබෙන අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම පසුගියදා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී සිදු කෙරුණා. ජපානයේ එන්ටර්ප්‍රයිස් යුනයිටඩ් කෝපරේටිව් ආයතනය හා ශ්‍රී ලංකාවේ විදේශ රැකියා ඒජන්සි ආයතනය අතර මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කළ අතර ජපානයේ වෙනුවෙන් එහි සභාපති කසුහිරෝ හසාකි මහතා සහ ශ්‍රී ලංකා වෙනුවෙන් ශ්‍රී ලංකා විදේශ රැකියා ඒජන්සි ආයතනයේ සභාපති ලාල් හෙට්ටිආරච්චි මහතා ගිවිසුමට අත්සන් තැබුවා. මෙම අවබෝධතා ගිවිසුම අනුව ජපානයේ විදුලි කාර්මික ක්ෂේත්‍රයට අදාළ රැකියා අවස්ථා ශ්‍රී ලංකාවේ වෘත්තීය සුදුසුකම් ලත් ශ්‍රමිකයන්ට හිමි වෙනවා. ජාතික වෘත්තීය සුදුසුකම් සමත් වයස අවුරුදු 20ත් 28ත් අතර අපොස උසස් පෙළ දක්වා අධ්‍යාපනය ලැබූ ජපන් භාෂාව උගත් තරුණ පිරිස් මේ සඳහා තෝරා ගනු ලබනවා. ජපන් භාෂාව හදාරා නොමැති නම් ඒ සඳහා අදාළ පුහුණුව ලබා දීමටද මෙම ගිවිසුම මගින් කටයුතු සලසා තිබෙනවා. I think we all are very glad today, we are all very pleased today to see that we have achieved this goal of signing this MOU with Enterprise United Cooperative of Japan and the Sri Lanka Foreign Employment Bureau. I think this is a landmark event in the history of Sri Lanka Foreign Employment Agency as well. This will create a good opportunity and this will create a pathway for our youth get employed in Japan. I think this is where we all work together. Someday this youth will return to Sri Lanka as highly capable and highly skilled workforce in 5 years, 10 years time, which will be really advantage for Sri Lanka because that is the biggest picture we are looking at. Definitely it will raise the bar of our industry. 本日はこのような盛大な調印式に මෙම ගිවිසුම දැනට විදුලි කාර්මික යන විශේෂිත නිපුණතා ක්ෂේත්‍රයට පමණක් සීමා වූද මේ ශ්‍රී ලංකාව නව අත්දැකීමක් සහ නව ප්‍රවේශයක් බව වදාළා. ජපානයේ සහ ශ්‍රී ලංකාව අතර සම්බන්ධතා ශක්තිමත් කිරීමට ශ්‍රී ලාංකික තරුණයන්ගේ අනාගතයට නව අවස්ථා නිවර්ත දීමට අපි උපන්නේ කටයුතු ක්‍රියා කරන්නේ. මෙම අවබෝධතා ගිවිසුම අනුව ජපන් භාෂාව පුහුණු කිරීම හා වෘත්තීය පුහුණු කිරීම කටයුතු සපුකස්කන්ධ ජාතික තරුණ සේවා වෘත්තීය පුහුණු අධිකාරියේදී සිදු කිරීමට නියමිතයි. ජාතික තරුණ සේවා වෘත්තීය පුහුණු අධිකාරිය නයිටා VTA කාර්මික අධ්‍යාපනය පුහුණු කිරීමේ අධිකාරිය හා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ රැකියා බැංකුවේ ලියාපදිංචි සුදුසුකම් ලත් පිරිස් තුලින් තෝරා ගනු ලබනවා. සියලු බඳවා ගැනීම රජයේ වැඩපිළිවෙළ අනුව ශ්‍රී ලංකා විදේශ රැකියා ඒජන්සි ආයතනය මගින් සිදු කරනු ලබනවා.